welcome to my YouTube channel. අද මම ඉන්නේ ඩුබායි ක්‍රීක් හාබර් එකේ. බලන්න මේ පැත්ත කොහොමද කියලා. ලස්සනයි නේ. ඔයාලා දන්නවද ක්‍රීක් හාබර් එකට යන්නේ කොහොමද කියලා? ඩුබායි ග්‍රීන් මෙට්‍රෝ ලයින් එකේ ගිහිල්ලා ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා එතනින් බෝට් එකක් ගත්තම කෙලිම මෙතෙන්ට එන්න පුළුවන්. ඇත්තටම මේක හරිම ලස්සන තැනක්. ඔයගොල්ලෝ ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ දිගටම රැඳින්න. එතකොට පුළුවන් ඔයගොල්ලන්ට ලස්සන තැන් බලන්න. කොහොමද මං එන්ජොයි කරේ කියලා ඔයාලටත් බලා ගන්න පුළුවන්. Like, comment, share. මේ සන්සෙට් එක බලන්න කොච්චර ලස්සනද කියලා. ඕන වෙලාවක් අපිට මේක දිහා බලන් ඉන්න පුළුවන් නේද? මේ බලන්න ලස්සන ෆොටෝ ස්පොට් එක. කොහොමද මෙතන ලස්සන බලන්න. ලස්සන මේ මල් ටික. ඇත්තටම හොඳ ඇහැක් තියෙන කෙනෙක්ට ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. මේ වගේ පොඩි ළමයින්ට එන්ජොයි කරන්නත් තැන් තියෙනවා. ප්ලේ ඒරියා. මේ බලන්න මිනිස්සු එන්ජොයි කරන විදිහ මේ බල්ලත් එහෙම එක්ක යනවා. කොච්චර ලස්සනයිද නේද? මේ වගේ තැනක ඇවිදින්න තියනවා නම් ඇත්තටම අපේ හිතට හරිම රිලැක්සින් නේද? මම මේ උඩට යන්නේ ලස්සන සීනරි එකක් බලන්න. ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්න. මේ බලන්න. මොකක්ද ඒ සීනරි එක කියලා? ලස්සන වෝටර්ෆෝල් එකක් නේද? වෝටර්ෆෝල්. මේ පැත්තේ හොටල්ස් තියෙනවා ගොඩාක්. මේ බලන්න ලස්සන මෙතන. දැක්ක සන්සෙට් එක. මෙතන හරියට අපිට ගන්න පුළුවන් නේද වෙඩින් ෂූට් එකකට ප්‍රී ෂූට් එකකට වගේ ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ පේනා නේද? ඔයගොල්ලෝ මෙතෙන්ට ආවොත් ගොඩාක් දේවල් තියෙනවා කියලා එන්ජොයි කරන්න. මම දැන් අර පහු කරන් ආපු ඒවා ලයිට් දාලා තිනකොට ලස්සනට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැක්කද අර මිනිස්සු සර්කස් කරන අය තාමත් ඉන්නවනේ. දැක්කද අර කිඩ්ස් ප්ලේ ඒරියා එක. ඒව කොහොමද ලස්සනට තියෙන විදිය. මේ අද ගොඩාක් මෙතන කට්ටිය ඉන්නේ ඊද් එක හින්දා. ඒ කියන්නේ රාමදාන් ඉවර වෙන අන්තිම දවස නිසා. මේක මේ හොලිඩේ එකක්. ඉතින් ගොඩාක් කට්ටිය එනවා මේ වගේ තැන් වලට එන්ජොයි කරන්න. මේ ඔයගලන්ට අර අතින් පේනනේ දර මල් තියෙන ගහ. බලන්න ඒකේ ලස්සන. ඇත්තටම ඩුබායි වල ගොඩාක් එන්ජොයි කරන්න තැන් තියෙනවා. ඕනම තැනක ගියොත් අපිට නිදහසේ ඒ තැන එන්ජොයි කරන්න පුළුවන්. ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ඒක තමයි ඔයගොල්ලෝ මේ බලාගන්නේ. ඒ වගේම ෂෝට්ස් වීඩියෝත් මගේ channel එකේ ඇති. ඒකෙනුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. කොහොමද ඩුබායි වල තියෙන එන්ජොයි කරන්න ප්ලේසස් එහෙම ඒ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ බලන්න මොකද්ද දැන් අර ඇතින් පේන්නේ ඔයගලන්ට වෝටර් ෆවුන්ටන් එකක් නේද? ලස්සන පාට තියෙනවා. බලන්න මේ පොඩි ළමයි එන්ජොයි කරනවා.
වගේ තැනුත් තියෙනවා පොඩි ළමයින්ට එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම මෙතන පොඩි ළමයි නෙවෙයි ලොකු කට්ටියක් ඉන්නවා නේද? දැක්කද තවත් ලස්සන ෆොටෝ ස්පොට් එක? කොහොමද ඒක ලස්සන නේද? අර බලන්න බෝට් රයිඩ් එහෙමත් යන්න පුළුවන්. අර බර්ජ් ඛලීෆා එකේ ලයිට්නින් ෂෝ එක. කොහොමද ලස්සනට ඈත පේන විදිය ලයිට් දැම්මම. අර මේ විදියට ඈත බලන්නත් පුළුවන්. දැක්කද බෝට් රයිඩ්? ඒවයි පාටි එහෙම තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක හමු වෙමු. බයි.